කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට 2026 අවුරුද්දට සුබ පතන ගමන් 2026 ජනවාරි මාසයට අදාළ අප්කමින් මූවිස් ටිකක් බලමුද. ඉතින් වැඩි විස්තර කියන්න නැතුව අමු අපේ මූවිස් ටික බලන්න. මේ වගේ අලුත් වීඩියෝ එකක් ඔයාලගම ගෙන්න ගන්න නම් අපේ channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. සෝ අපේ ෆස්ට් මූවි එක තමයි මේ තියෙන්නේ. මේක නම තමයි ඉකිස්. ඉතින් යාළුවනේ අපිට මේ මූවි එකෙන් බලා ගන්න පුළුවන් ඉන්නේ 1971 ඉන්දියාවයි පාකිස්තානයයි අතර තිබු යුද්ධය. මේක හිටියා අරුන් කියලා සෝල්ජර් කෙනෙක්. ඉතින් මේ සෝල්ජර් කතාව තමයි යන්නේ. මේක ඇත්තම කිව්වොත් සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් හදපු කතාවක්. ඉතින් අපේ දෙවන මූවි එක තමයි The Greenland Second movie එක. ඉතින් මේක ෆස්ට් මූවි එක 2020 රිලීස් වෙලා තියෙනවා. ඉතින් මං හිතනවා ඒක ඔයාලා බලන්න නැති කියලා. ඉතින් මේ මූවිය එකෙන් අපිට බලාගන්න පුළුවන් එන්නේ ක්ලාක් කියන ධූමකේතු ප්‍රහාරයෙන් පසුව ග්‍රීන්ලෑන්ඩ් බංකර් එකෙන් ඉවත් වෙලා අලුත් ප්ලේස් එකක් හොයාගෙන ගමනක් ගැන. මේ තුන්වෙනි මූවි එක තමයි The Primate කියන්නේ. ඉතින් මේක වෙලා ඇමරිකන් හොරර් මූවි එකක්. මේක ජනවාරි 9 වෙනිදා තමයි රිලීස් වෙන්න තියෙන්නේ. මේක වෙන්නේ යාළුවෝ සෙට් එකක් වැකේෂන් එකකට ගියාට පස්සේ වෙන දෙයක්. ඉතින් මං හිතනවා මේ මූවි එක පට්ට මූවි එකක් වෙයි කියලා. ඔයාලා මේ මූවි එක බලලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. සෝ අපේ ෆෝර්ත් මූවි එක වෙන්නේ The රාජ සාබ් කියන මූවි එක. ඉතින් මේක වෙලා ටැමිල් මූවි එකක්. මේක හොරර් රොමැන්ටික් සහ කොමඩි කියන මූවි එකක්. ඉතින් මේක මේන් කැරක්ටර් එකට රඟපාන්නේ ප්‍රභාස්. ඉතින් මං හිතනවා මේකත් සුපිරි මූවි එකක් වෙයි කියලා. ඉතින් මේ මූවි එකත් බලලා ඔයාගේ අදහස් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඊළඟට අපි කතා කරන්න යන්නේ තලපති විජයගේ අලුත්ම මූවි එක. ඉතින් මේක රිලීස් වෙන්න තියෙන්නේ ජනවාරි 9 වෙනිදාට. ඉතින් මේකේ නම තමයි ජනනායකන්. ඉතින් මේ මූවි එකේට තව පූජා සහ බොබි යන චරිත දෙක රඟපාන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ මූවි එකේ සමරි එක වෙන්නේ ඉන්දියාවේ දේශපාලනය ගැන. ඉතින් අපේ 6 වෙනි මූවි එක තමයි පරාශක්ති කියන මූවි එක. මේක ටැමිල් මූවි එකක්. මේ මූවි එක 1960 දශකයේ තමිල්නාඩුව පොදනම් කරගෙන නිර්මාණය කරන ලද මූවි එකක්. මේක රිලීස් ඩේට් එක වෙන්නේ ජනවාරි 10. ඉතින් අමතක කරන්න නැතුව මේ මූවි එකත් බලලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවනේ අපේ 7 වෙනි මූවි එක තමයි 20 years later කියන මූවි එක. ඉතින් මේ මූවි එක 20 days later කියන මූවි එකේ පිටපත. ඉතින් මං හිතනවා ඔයාලා 20 days later කියන මූවි එක බලලා ඇති කියලා. එහෙනම් බලලා තියෙන එක නම් මේ ෆිල්ම් එක ගැන පල්ලෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අපේ 8 වෙනි මූවි එක තමයි සෙන් හෙල්ප් කියන හොරර් ත්‍රිලර් මූවි එක. මේක කෝපරේට් ට්‍රිප් එකකට ගියලා ආවේදී වෙච්ච ප්ලේන් ක්‍රෑෂ් එකක් හින්දා ලින්ඩා සහ බ්‍රැඩ්ලිට මුහුණ දෙන්න වෙච්ච දේවල් ගැන තමයි මේකේ තියෙන්නේ. ඉතින් යාළුවනේ අද අපේ ලාස්ට් මූවි එක තමයි ෂෙල්ටර් කියන්නේ. ඉතින් මේ මූවි එකේ වෙන්නේ භීෂණකාරී වේසරකින් බසු අන්ඩර්ග්‍රවුන්ඩ් ෂෙල්ටර් එකක සිට වී සිටින කණ්ඩායමක් ගැන. ඉතින් මේ මූවි එක අපිට අපේ ජේසන් අයියවත් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා දන්නවනේ ජේසන් අයියා ඉන්නවා කියන්නේ ෆිල්ම් එක පිස්සුවක් කියන එක. ඉතින් මේ විදිහට තමයි අපේ අප්කමින් මූවිස් ටික ඉවරෙන්නේ. ඔයාලත් මේ මූවිස් ටික බලලා ඒව ගැන පල්ලෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝ එකක් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. අපේ CL Movies channel එක subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න.